ආයුබෝවන් සුබම සුබ දවසක් වේවා. ඉතින් ඔයාලා හැමෝම මගේ නාලිකාවට සාදරයෙන් පිළිගන්න. ඉතින් අද මේ වීඩියෝවෙන් මං ගෙනල්ලා තියෙන්නේ මගේ නයිමිරිස් වගාවේ 4 වෙනි වතාවට අස්වැන්න නෙලපු විදිය ගැන. ඉතින් රැඳෙන්න කියලා ආරාධනා කරනවා මේ වීඩියෝවේ අවසන් තප්පර කීපය වන තෙක්. ඉතින් ඔය ආකාරයට තමයි මගේ නයිමිරිස් වගාවේ අස්වැන්න නෙලීම සිද්ධ වුණේ. ඉතින් අදට මේ වීඩියෝ මෙතනින් ඉවරයි. ගිහිල්ලා එන්නම් අලුත් වීඩියෝකින් නැවත හමු වෙමු. ඔයාලා හැමෝටම ජය වේවා.